ආයුබෝවන් චූටි දුවේ පුතේ. අද වීඩියෝවේ මම ඔයාලට විවරණය කරන්නේ 2025 A-level combined maths applied paper එකේ 15 වෙනි ගානේ A කොටස සංධි කළ දඬු. ඒතකොට දරුවනේ පුරුදු පරිදි මේ ගානට රූප සටහනක් දීලා තියෙනවා. ඒ රූප සටහන විස්තර කරන්නේ 4A සමාන දෙකින් යුත් බර පිළිවෙලින් W 2W W වන AB BC CD දඬු තුනක්. AB BC CD මෙන්න මේ වගේ දඬු තුනක් දඬු වල දිග 4A 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 දඬු වල බර දීලා තිනවා W 2W W කියලා. දඬු තුනක් B සහ C සංධිවලදී සුමට ලෙස සංධි කර ඇත. ඒකලවර අචල ලක්ෂයකට සුමටව සංධි කර ඇත. සුමටව අසව් කර ඇත. මෙතන අසව් කළ තියෙනවා B සහ C ලක්ෂවලදී සුමටව සංධි කළ තියෙනවා. අවිතන තන්තුවක කෙලවර B ලක්ෂයකටත් කෙලවර C මත වූ ලක්ෂයකටත් ඇඳලා තන්තුව සිරස්ස තියෙනවා. එතකොට මේ විදිහට පද්ධතිය සමතුලිතතාවය තියාගන්නේ E ලක්ෂයේදී තියෙන සුමට නාදත්තම් මගින්. නාදත්තර තියෙන දුර දීලා තියෙනවා. B සමානයි 3A කියලා. හරි. එතකොට මේ විදිහට කියන්නේ B සමානයි 3A වෙන පරිදි E හිදී ඇති අචල සුම නාදත්තම් මත BC දණ්ඩ තැබීමෙන් හා එතකොට මේ සැකිල්ල මෙතනින් අසව් කරලා තියෙනවා මෙතනින් එල්ලෙනවා. එතකොට මේක නියත දිශාවෙන් තියෙන්නේ. මේ ලක්ෂයෙන් එල්ලෙනවා මෙහෙමයි. හැබැයි මේ ලක්ෂවලදී අසව් කරලා තියෙනවා. එතකොට මේක සමතුලිතතාවය තබාගෙන තියෙන්නේ මේක තියලා තියෙනවා මේ වගේ නාදත්තක් උඩ ඊළඟට මේක අදලා තියාගන්න P වලදී D ලක්ෂයේදී P කෙන තිරස්පලයක් උදෙනවා. කොහොම මේ තත්ත්වයට තමයි පද්ධතිය සමතුලිතතාවය තියෙනවා. එතකොට දරුවනේ මේ ගානේ කොටස් තුනක් අහනවා. පළවෙනි කොටසේ අහන්නේ P අගය. එතකොට ඇත්තට මේ වගේ ගානක් හදනකොට ගානේ කොටස් තුනක් තියෙනවා නම් මේ කොටස් තුනම කියවල බලන එක සුදුසුයි. ඒ කියන්නේ කොටස් තුනම කියවල බලලා අහන්න මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. එතකොට අපිට මුළු ගානටම අවශ්‍ය දේවල් කල්ලාතුන් ප්ලෑන් කරගන්න පුළුවන්. අවශ්‍ය කෝණ, ජ්‍යාමිතික தත්ත, ධ්‍රුව ප්‍රමාණ සොයා ගන්න පුළුවන් කොටස් තුනටම පාස් වුණ විදිහට. එහෙම කරගත්තොත් ඇත්ත වශයෙන්ම ටිකක් ඉක්මනට අපි බලාපොරොත්තු වෙන කාලේට වඩා ඉක්මනට ගානක් හදාගන්න පුළුවන්. මොකද P අගය හොයන්න කියනවා. ඒතකොට P අගය සොයන්න අපිට පේනවා CD දණ්ඩ සමතුලිතතාවයට. ඒ කියන්නේ මේ අපි බල ලකුණු කරාට පස්සේ CD වල සමතුලිතතාවයට C වට ගුරුණය ගන්න පුළුවන්. ඒතකොට කොහොම හරි මේවට තියෙන දුරවල් අවශ්‍ය කරනවා. ඊළඟට දෙවෙනි කොටසේ අහන්නේ E හිදී ප්‍රතික්‍රියාව. නාදත්ත මගින් BC මත ඇති වෙන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ E හිදී තියෙන අභිලම් ප්‍රතික්‍රියාව වගේ. ඒවට මේ නෝක දුරවල් ඕන කරනවා. ඒ කියන්නේ මේ ගුරුත්ව කේන්ද්‍ර වලට තියෙන දුරවල් ඕන කරනවා. තුන්වෙනි කොටසේ අහන්නේ තන්තුවේ ආතතිය සොයන්න. හොඳයි දරුවනේ අපි ඒවට බර ලකුණු කරන් ඉඳන් ඉස්සෙල්ලා බරවල් W ඒ කියන්නේ ඒකාකාර දඬු හින්ද මධ්‍ය ලක්ෂ්‍ය රා මේක බර W මේ දණ්ඩේ බරත් මේක මධ්‍ය ලක්ෂ්‍ය. එතකොට මේක මධ්‍ය ලක්ෂ්‍යය තියෙන්නේ B සයි අතර. මොකද AE සමානයි 3යි දණ්ඩි දෙක 4යි. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය 2යි. එතකොට මේ දණ්ඩේ බර ලකුණු වෙන්නේ E ලක්ෂ්‍යයට උඩින් ඒකාගේ වෙන්නේ එතකොට 2W මේ දණ්ඩේ බර මධ්‍ය ලක්ෂ්‍ය හරහා W. එතකොට මේ විදිහට බල ලකුණු කරන්න පුළුවන්. තන්තු ආතතිය T ඉහළට ඊට සමාන ප්‍රතිඋදාත්තියක් වෙනවා සීලින් මත. කොහොම හරි මේ පද්ධතියේ සමතුලිතතාව සලකනකොට ඒ කියන්නේ දණු සියල්ලම සමතුලිතව සලකනකොට මේ ඉහළට තියෙන T තමයි සලකන්නේ. ඊළඟට අසාව ප්‍රතික්‍රියාව අසාවනේ කුඤ්ඤය නාදත්ත සුමට හින්දා නාදත්ත මගින් දණ්ඩ මත ඇති වෙන ප්‍රතික්‍රියාව දණ්ඩ ලම්බකව ක්‍රියා කරන්නේ. සුම නාදත්තක් හින්දා ස්පර්ශයකට ලම්බක ප්‍රතික්‍රියාව විතරයි ඉන්නේ. කොහොම හරි දැන් මෙතන මේ බල සම්බන්ධ වෙන්නේ. ගානේ අහන්නේ P අහනවා. R වලගේයි T. මෙන්න මේ අගයන් තුනේ අහන්නේ P R T. එතකොට P වලගියත් ඔප්පු කරන් තියෙනව නෑ. P වලගිය අපිට කියන්නේ සොයන්න කියලා. මේකගේ සොයන්න කියනවා. R වලගේ W විදිහට තුන කියලා පෙන්නන්න තියෙනවා. T වලගේ සොයන්න තියෙනවා. හොඳයි දරුවනේ. මෙන්න මේ ඔක්කොටම ප්ලෑන් කළා.
මේ කොටස් තුනටම අපි අනුමාන කරලා අවශ්‍ය දත්තයන් ලකුණු කරමු. මෙතන මේ ලක්ෂය මම වෙනස් කරලා දෙනවා ටිකක් මේක පේන්න. මෙතනත් 2W බලය සිරස්ව 5ට. ආයුබෝවන් චූටි දුවේ පුතේ. අද වීඩියෝවේ මම හඳ අවශ්‍ය දුරවල් මොනවද? ඉතින් ගූර්ණ ගන්නකොට මේ දුරවල් අවශ්‍ය වෙනවා. C ලක්ෂ ඉඳන් තියෙන දුර. මේ දණ්ඩ දිග 4e. එහෙනම් මේ තිරස් දුර මොකද්ද? 4e sin 60. මේ දණ්ඩ දිග 4e. ඒතර මධ්‍ය ලක්ෂයේ දුර 2e. මේ තිරස් දුර 2e sin 60. ඒ කියන්නේ a මූලය 3. හරිනේ අපි sin 60 ගේ ආදේශ කරාම 2e මූලය 3 වදීම 2 මේක. ඊළඟට මෙන්න මෙතෙන්ට තියෙන දුරවල් ලකුණු කරගන්න පුළුවන් මේ දුර. අපි ඒක උඩින් ලකුණු කරමු. මේ දුරත් එන අවධියටම a මූලය 3. හරිනේ මේ කෝණය 60 නම් මේ කෝණයත් 60යි. මේක 2යි 2යි sin 60. ඊළඟට මේ t වලට තියෙන දුර 4a sin 60. ඒ කියන්නේ මේකත් වෙන්නේ 2a මූලය 3. ඊළඟ මෙතෙන්ට තියෙන දුර මේකත් එන්නේ මෙහෙම ලකුණු කරොත් වෙන්නේ 2a sin 30. එතකොට a මේ දුරවල් a r වලට තියෙන දුර දානවා 3i වෙන මොනවද අවශ්‍ය නැහැ. එතකොට තිරස් දුරවල් ඔක්කොම ලකුණු කරලා තියෙන්නේ a ලක්ෂ ඉඳන් w වලටයි 2w වලටයි මෙතන w වලට දුර. සිරස් දුරවල ඕන වෙන්නේ මෙන්න මේ ගැඹුර ඕන කරන පස්සේ නේ p වලට තියෙන ගැඹුර. කොහොමද මෙතන ඉඳන් තියෙන ගැඹුර වෙන්නේ p වලට මොකද්ද? 2a cos 60. 2a cos 60 කියන්නේ මේ දුර ලකුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉඳලාම මම කියන්නේ. එහෙනම් මෙතන ඉඳලාම 4i නේ 4a cos 60. 4a cos 60 කියන්නේ 4a වැඩි කිරීම භාගය. ඒ කියන්නේ මේ දුර 2a වෙනවා. ඔන්න ඔය විදිහට අපි අවශ්‍ය දුරවල් ටිකක් පැහැදිලිව ලකුණු කරගත්ත අදාළ තැන් වල. මෙහෙම ලකුණු කරගත්ත එක කිසි වරදක් නැහැ. දැන් අපට පුළුවන් ඉතින් ගූර්ණ ගැනීම දැන් පහසුයි. ඒ කියන්නේ එකපාරට මේ රූපසරණ බලාගෙන මේ රූපසරණ දිහා බලාගෙන අර ගූර්ණ වලට දුරවල් ලියන්න පුළුවන්. හොඳයි දරුවනේ. එතකොට අපි කලින් කියපු විදිහට CD දණ්ඩ සලකමු. CD දණ්ඩ විතරක් සලකුවොත් මොනවා විදිහට බල වෙන්නේ? CD දණ්ඩ විතරක් සලකුවොත් තියෙනවා මේ P කියන බලය. මේ W කියන බලය. CD දණ්ඩ විතරක් සැලකුවොත් C වල ප්‍රතික්‍රියාව වෙනවා. මොකද C වල ප්‍රතික්‍රියාව XY දැම්මොත් දෙපැත්තට සමාන ප්‍රතිවිරුද්ධයි. එතකොට CD දණ්ඩ විතරක් ගත්තොත් එක පැත්තකට තියෙන ප්‍රතික්‍රියාව තියෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව ගූර්ණය ලැබෙන්නේ නැහැ C වට ගූර්ණය ගත්තොත්. හරිනේ CD දණ්ඩ ගත්තොත් C වල ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ඒ ගූර්ණය බිඳුව වෙන අපි C වට ගූර්ණය කරමු. එහෙනම් ලියන්නේ CD සඳහා කිලෝත් එක සමතුලිතතාවය එතකොට. අපි C වටා ගනිමු. C වටා වාමාර්ථ ගූර්ණය අපි ගූර්ණය ගන්නකොට අපිට ටිකක් අපේ ටිකක් වැඩ ප්‍රමාණය කෙටි වෙන්න අපි කෙලිම ලියමු. වාමාර්ථ ගුණය සමාන දක්ෂිණාවර්ත ගුණය. හැම වෙලාවම සමතුලිතතාව සඳහා වෙන්න ඕන. ඕනම පැත්තකට බලවල ගුණවල එකතු බිඳුව වෙන්න ඕන. බලවල ගුණවල බීජක එකතුව. එහෙම නැත්නම් කියන්න පුළුවන් වාමාර්ථ ගුණය සමාන දක්ෂිණාවර්ත ගුණය. එහෙනම් C ලක්ෂයට වාමාර්ථ ගුණයක් කියන්නේ P වලින්. P වැඩි කිරීම මෙන්න මේ දුර හොයලා තියෙනවා අපි ලස්සනට. P වරක් 2යි. ඒ වාමාර්ථ ගුණය. C වට දක්ෂිණාවර්ත ගුණයක් කියන්නේ මේ W වලින්. මේකට දුර ලියලා තියෙනවා අපි. ඒ මූලය 3. මොකද මේ ලියලා තියෙන ඉඳ පැහැදිලිව ඒ බලන පරිශීලනතුමාට උතුමීට පේනවා අපි. ඉතින් අර ත්‍රිකෝණමිතිය ඇසුරෙන් ගන්න කරයි කියන එක. ඔන්න මේක දක්වන්න නැතුව ලියුවනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දුරවල් මෙතන මාක් කරන්න නැතුව ලියුවනම් මෙතන තියෙන sin cos වලින් ලියන්න ඕනේ නැටි පෙන්නන්න. මෙහෙම දුරවල් අපි ගන්න එක පෙන්නලා තියෙනවා නම් මෙහෙම ලියුවට කිසිම වරදක් නැහැ. දැන් p යුක්ත කරමු. a කපුණ p යුක්ත කරොත් එන්නේ w මූල 3 බෙදීම 2. ආන්න. බොහොම පාසුවෙන් මේ උත්තරේ එනවා. හරි. එහෙනම් අපි ඊළඟ එකට පණිමු. 2. දෙවෙනි එකේ දරුණේ කරන් තියෙන්නේ මේ ප්‍රතික්‍රියාව. එහෙනම් මේ ප්‍රතික්‍රියාව සොයන්නත් අපි කලින් යොදපු උපක්‍රමයම යොදමු. ඒ කියන්නේ අර අසව්ව ප්‍රතික්‍රියාවක් නොලැබෙන විදිහට ගුණය ගනිමු. කොහොමද BCCD පද්ධතියම සගත්තොත්
C වල ප්‍රතික්‍රියා කොහොමත් එන්නේ නැහැ. BCCD දෙකම ගන්න හින්දා. හැබැයි BCCD පද්ධතියම ගත්තොත් මේ B ලක්ෂයෙන් එන බලපෑම එනවා. B ලක්ෂයේ ප්‍රතික්‍රියාවයි අර තන්තු ආතතියකින් කොටසකුත් එනවා. හරි. එහෙනම් BCCD පද්ධතියට අපිට ගන්න පුළුවන් B වටා ගූර්ණය. එතකොට B වල තියෙන බලවල ගූර්ණෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් කරන්නේ මේ BCCD කියන පද්ධතියට B ලක්ෂය වටා ගූර්ණය ගන්නවා. එතනත් අර උපක්‍රමයම කරමු. B වටා වාමාර්ථ ගුණය සමාන කරමු දක්ෂිණාවර්ත ගූර්ණයට. එතකොට මෙහෙම ලියන්නේ BCCD සඳහා. මෙහෙම ලියුවම ඇති. දැන් ඉතින් දෙකටම ලියන්න පුළුවන්. BC සහ CD දඬුවකට සමතුලිතතාව සැලකීමෙන්. එතකොට මේ ගණන් වල අපි විනාඩියක් වුණත් ඉතුරු කර ගන්න ඕනේ. එහෙනම් මෙහෙම ලියුවොත් ඒක හොඳටම ඇති. එතකොට ගූර්ණය ගන්න ලක්ෂ්‍ය ලියන්න ඕන C වටා වාමාර්ථ ගූර්ණය. එහෙනම් මෙතන එන්නේ මොකද්ද? C වටා වාමාර්ථ ගූර්ණයක් ඇති වෙන දරුවනේ මේ P වලින්. හැබැයි P වලට දැන් ගැඹුර ලියන්න ඕන. මොකද්ද ගැඹුර? මේ දුර. මෙන්න දරුවනේ මෙතන ඉඳලා මෙතනට 2යි. එහෙනම් මෙතන අතර තියෙන සිරස්උස මෙතන අතර තියෙන සිරස්උස කියන්නේ 4a cos 30. එතකොට ඉන්නේ 4a cos 30ට එකතු වෙන්න ඕන මේ දෙකක් එයි. ආන්න. P වැඩි කිරීම 4a cos 30 ධන 2යි. මොකද 4a cos 30 අපි ටිකක් මේක අපහැදිලි හින්දා ලකුණු කරගත්තේ නැහැ. ඕන ලකුණු කරගන්න තෙවුනේ ඒක. හරි. ඒ P වල R වලින් එන්නේ මොකද්ද? R වල එක නංගනේ කෙලිම ලියන්න පුළුවන් 3යි කියලා. කිසි කරදරයක් නැහැ. මොකද B කියන එක 3යි කියලා දීලා තියෙනවා. මේක 3යි මේක 90යි. එහෙනම් B වල ඉඳලා R වලට තියෙන ලම්බතර 3යි. එහෙනම් B ලක්ෂයට R වල P ලක්ෂයට R වල වාමාර්ථ ගූර්ණේ R වැඩි කිරීම 3යි. හරි. දැන් ඔන්න වාමාර්ථ ගුණ ටික ඉවරයි. දක්ෂිණාවර්ත ගුණ ඇති කරනවා මෙතන බල 3කින්. බල 2කින් නේ බල 2කින්. 2W සහ BW. 2W වලට තියෙන දුර කෙලින්ම A. W වලට තියෙන දුර මෙතන A නම් මෙතන මේ වගේ දෙගුණයක් නේ. අපිට ඕන නම් මෙහෙම ලකුණු කරන්න පුළුවන් මේක පල්ලෙහාට වැඳලා. මේක 2යි කියලා. ඒක න සහතිකම් පේනෝනේ. 4යි A sin 30. 4යි භාගයෙන් 2යි. එහෙනම් මෙතන ඉඳලා මෙතන තියෙන දුර කියන්නේ මේක එකතුව. හොඳයි මේ තියෙන දුරවල් ලියමු. සමානයි 2W වැඩි කිරීම 2W වලට තියෙන ලම්බ දුර A. ධන W වලට තියෙන ලම්බ දුර කියන්නේ මේක එකතු කරලා ලියමු. 2යි A ධන A මූල 3. දැන් ඉතින් මේක සුළු කරමු. සුළු කරන ගමන් අර P වලට ලැබුණාගේ ආදේශ කරමු. හැබැයි ඒ අතරේ අපට තවත් සුළු කරන්න පුළුවන්. සුළු කරනකොට අපි කරුණු කීපයක්ම එක සැරේටම කරමු. එතකොට වෙලා විස්තර කරගන්න පුළුවන්. ඒ කපන්න පුළුවන් දෙපැත්තම. ඒ කපනවත් එක්කම මේ cos 30 ගිය ආදේශ කරමු. P වල ගියත් ආදේශ කරමු. එතකොට එන්නේ W මූල 3 බෙදීම 2 A කැපුවා 4a cos 30. එතකොට එන්නේ 2යි A මූල 3 2යි මූල 3 ධන 2 ධන 3යි R සමානයි මේ පැත්තේ A කැපුවා ඉතුරු වෙන්නේ W ධන W වරක් 2 ධන මූල 3. දැන් මෙතනත් දරුවනේ සුළු කරමු. මෙතන බලන්න අපි වරන් ඉවත් කරමු. වරන් ඉවත් කරුවොත් මොකක්ද දෙන්නේ? වරන් ඉවත් කරුවොත් එන්නේ මෙතන 2ට 2 කැපෙනවා. මූල 3 වෙනවා. 3යි W. මේ දෙක වරන් ඉවත් කරුවොත් 2ට 2 කැපෙනවා. W මූල 3. ධන 3යි R සමානයි මේ පැත්තේ ඉන්නේ W ධන 2යි W 3යි W වෙනවා. W මූල 3. දැන් මෙතන ටික සුළු වෙනවා ලේසියෙන්. කොහොමද සුළු වෙන්නේ මෙතන? W මූල 3 කැපෙනවා. හොඳයි එහෙනම් ආපහු මේක මුලින් ඉඳන් බලමු P වැඩි කිරීම. P වැඩි කිරීම P වලට තියෙන අපි ගැඹුරු ගත්තේ මෙතන ඉන්නේ 4a cos 30. 4a cos 30 ලිව්වා. ඊට පස්සේ මෙතෙන්ට තියෙන ගැඹුරු ලිව්වා 4a cos 60. 2යි. R වලට තියෙන ලම්බ දුර 3යි. 2W වලට තියෙන ලම්බ දුර මෙතන 2W
2A. මේක 2A. කතන වැරද්ද. මෙතන ඉන්නේ 4A වල මධ්‍ය ලක්ෂය නෑ 2A නේ. හරි එකනේ. 4A 2A. එතකොට මේක A. ඒක වර්ධිමන් නැහැ. ඒතර 4A මේ භාගය කියන්නේ 2A 2A sin 30 A. එතකොට අපි ඒක ලියලා තියෙනවා නේ. කොහොමද ලිව්වේ? 2W වැඩි කිරීම A. W වැඩි කිරීම මේක 2A. 2A ධන A මූලය 3. දැන් බලමු සුළු කිරීම W මූලය 3 බෙදීම 2 මූලය 3 බෙදීම 2 2 මූලය 3 2 මෙතන 3 යාර් මෙතන දැම්මේ A කැපුණාම මෙතන ඉන්නේ 2W ආන්න අන්න මෙතන 2ක් හැදුණා අපට ඒක පරිස්සම් වෙනවා ඒක කැපුණාම 2W මෙතන එක කැපුණා දැන් එතකොට එන්නේ සුළු කරාම එන්නේ මෙන්න මෙතන 2W දැන් 2W මෙතන එනවා 4W කියලා. හොඳයි. එතකොට W මූල 3 කැපෙනවා 3R සමානයි W කියලා. මෙතන උත්තරේ R සමානයි W බෙදීම 3. හැම වෙලාවෙම කියන්නේ දැන් මෙතන ඉතින් R වර්ගය දීලා තියෙන හින්දා සමහරට R වර්ගයට වැරදුනොත් අපිට චෙක් කරන්න පුළුවන්. ඒක එක් ක්‍රමයක්. එහෙම නැත්නම් ඉතින් R වර්ගයේ ස්වයං දීලා තියෙනවා නම් අපි චෙක් නොකර ඉන්න හොඳ නැහැ. අර මම මේ වෙලාවට පැහැදිලි කරා මම මෙහෙම චෙක් කරා වගේ මගට අවිල චෙක් කරා වගේ මේ ලියපු දේවල් තව සරක් පරීක්ෂා කරලා බලන්න මේ දුරවල් එහෙම හරියනවද කියලා. දැන් මොකද මට අහුනේ එකම දේ. එකම දේ තමයි මෙන්න මෙතන W වෙනුවට මෙතන 2W වෙනුවට දාලා තියෙන W. අන්න එතන වැරද්ද. ඊළඟ මෙතන කලබල වෙන හොඳ නැහැ. කලින් කලබල වෙන මං කිව්වා ඉතින් 2A කියන මේක හරි. උත්තර කරපු එක හරි. හොඳයි දරුවනි. දැන් මේ උත්තර දෙක තමයි මුලින්ම ගන්න තියෙන්නේ. P වලට උත්තරේ ලබා ගන්න තියෙනවා. P වල උත්තරේ තමයි W මූල 3 බෙදීම 2. R වලට උත්තරේ ඔප්පු කරන්න තියෙනවා. මම උන්ලක කොටු කරා. මේකත් හරි. ඊළඟ දරුවනි තුන්වෙනි කොටස අහන්නේ මේ තන්තුවේ ආතතිය. මේකම එක ආතතියක් විතර ලකුණු කරන්න නිකන් මෙතන ඉඩ ප්‍රමාණය පටලවන හින්දා මේ T ආතතිය දෙපැත්තටම පොදුයි. හරි. ආයුබෝවන් චූටි දුවේ පුතේ. අද වීඩියෝවේ මම ඔයාලට විවරණය කරන්නේ 2025 A level combined maths applied paper එකේ 15 වෙනි ගානේ ඒ කොටස සංධි කළ දනු. හොඳයි පුතාලා. හොඳයි පොයිස්මක් කරගෙන ඊට පස්සේ තුන්වෙනි කොටස බලමු තන්තු ආතතිය. ඉතින් තන්තු ආතතිය සොයන්න පුළුවන් මෙන්න මේ A ලක්ෂ්‍ය වටා ගුරුණය ගත්තොත් පද්ධතියටම. A ලක්ෂ්‍ය වටා පද්ධතියටම ගත්තොත් මේ ප්‍රතික්‍රියාව කැපිලා යනවා මේ ප්‍රතික්‍රියාව කැපිලා යනවා. එතකොට A ලක්ෂ්‍ය වටා පද්ධතියටම ගුරුණය ගත්තොත් මේ ප්‍රතික්‍රියාව ගුරුණය ඉන්නේ නැහැ. A වටා පද්ධතියටම ගුරුණය ගත්තොත් T වල ගුරුණය ලියන්න වෙනවා R ගුරුණය ලියන්න වෙනවා. මෙතන බලමු අවශ්‍ය දුරවල් ටික හරිද කියලා. T වල තියෙන තිරස්තුරක් ඉන්නේ 2A මූල 3. R වලට තියෙන දුරත් හරි. මේක කෙලිම ලම්බ දුර. මොකද මේ කෝණය අංශක 90 හින්දා. W වලට තියෙන දුර උනොත් හරි. P වලට තියෙන දුර කියන්නේ මෙන්න මේ ගැඹුර. මේක. මොකද අපි කලින් මේක ඇන්දේ මෙන්න මේ D හරහා තිරස් රේඛාවක් ඇන්දේ ඉස්සෙල්ලා. T හරහා තිරස් රේඛාවක්. එහෙනම් මොකද්ද මේ ගැඹුර වෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට ගැඹුර මොකද්ද? මේ ටික වෙන්නේ ඉන්න පොඩ්ඩක් මම මෙහෙම ඇන්දොත් මෙන්න මේ ටික. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගැඹුර වෙන්නේ 4A cos 30 නේ? 4A cos 30 කියන්නේ 4A cos 30 කියන්නේ 2A මූල 3. මෙතන ඉඳන් මෙතෙන්ට ගැඹුර 2A මූල 3. මේ ගැඹුර 4A cos 60 ඒ කියන්නේ 2A. මේ ටික මම මෙහෙම ලකුණු කරගන්න 2A කියලා. මේ ත්‍රිකෝණය 2A. එතකොට මෙතන ඉඳන් මෙතන ගැඹුර 2A. දැන් බලන්න මෙතන ලස්සන දෙයක් වෙනවා මෙන්න මේ ගැඹුර. මේ ටික 2A මේ ටික 2A. ඒ කියන්නේ මේ ගැඹුර කියන්නේ අපි මේ උත්තරේ x කියලා හිතුවොත් x ධන 2A. x ධන 2A කියන්නේ මොකද්ද? අපිට P වලට තියෙන ගැඹුර කියන්නේ මේක. එතන මේ මුළු උස කියන්නේ x ධන 2A. එතන මේ පාදයේ සමානයි මේ කොටසට. මේ කොටස කියන්නේ මෙතනින් එන්නේ 4A cos 30. මේ උස කියන්නේ 2A. 4A cos 30
ධන 2a. හරිනේ? ඒකනේ මම මේ උසට සමාන කරා. මේ උස කියන්නේ 2a ධන x. මේ මුළු උස කියන්නේ මේ උසට මේ ටික එකතු වෙන්න ඕන. මේ ටික කියන්නේ 4a cos 30. මේ ටික කියන්නේ මෙතන 2a. මෙතන 2a කැපිලා යනවා x සමානයි 4a cos 30 කියන්නේ අපහු වෙන්නේ 2a මූල 3. හොඳයි. එහෙනම් මෙතන ගැඹුරු එන කොටත් ඒක ලියන්න පුළුවන්. දැන් දරුවනේ අපිට ටිකක් තවදුරටත් මේක වැඩි ඉක්මන් වුණා. ඒ කියන්නේ ඒ ලක්ෂ්‍ය වට ගූර්ණේ ගන්න. ඒ ලක්ෂ්‍ය වට ගූර්ණේ ගත්තාම එන බල හැම එකටම තියෙන දුරවල් මෙතන සූදානම්. ඒ දුරවල් ටික ඔක්කොම අපි රෙඩි කරගත්තා. හොඳයි. දැන් අපි දාමු මෙහෙම තුන්වෙනි කොටස. එතකොට තුන්වෙනි කොටස. මෙතන ගන්න AB BC CD සඳහා. ඒ කියන්නේ මුළු පද්ධතියම දැන් අපි ලියනවා. ඒ වටා වාමාර්ථ ගූර්ණය. T වැඩි කිරීම 2a මූල 3. T 2a මූල 3. එක වාමාවර්තයි. R නෙත් වාමාවර්තව. R වැඩි කිරීමේ ලම්බ දුර. මොකද මේ ලම්බ දුර කියන්නේ මේක 90යි. E සිට AB ට ලම්බ දුර. E සිට AB ට ලම්බ දුර කියන්නේ හරි. ඒක තමයි ලම්බ දුර. මෙහෙම ගන්න. ඒක R දික්කල මැන්නත් එකයි මෙහෙම. මෙහෙම ගත්තත් එක 3යි. ධන R වැඩි කිරීම 3a. එතකොට වාමාර්ථ ගුණ එන්නේ P වලින් එනවා R වලින් එනවා P වලිනුත් එනවා. P වල ගුණේ වාමාර්ථයි ලම්බතුරු කියන්නේ x. ධන P වැඩි කිරීම s කියන්නේ 2a මූල 3. ඕන වාමාර්ථ ගුණ ටික සම්පූර්ණයි. ඒ ලක්ෂ්‍යවට වාමාර්ථ ගුණ එන්නේ T වැඩි කිරීම 2a මූල 3. R වැඩි කිරීම 3a. P වැඩි කිරීම x. s කියන්නේ මේක. සමානයි දක්ෂිණාවර්ත ගුණෙන්නේ මේවයි. W වැඩි කිරීම a මූල 3. ධන 2w වැඩි කිරීම a ධන 2a මූල 3. ඊට පස්සේ ඉන්නේ මෙතනත් අපි w කියලා ලියුවා. තර කලින් වෙච්ච ඉහෙවිලා ආයෙ නෝන්නේ. W 2w. මෙතන W. ධන W වැඩි කිරීම මේ මුළු දුර 2a මූල 3 2a මෙන්න මේ මුළු දුර 2a මූල 3 2a a මූල 3. දැන් බලමු මේක සුළු නෙමෙයි කොහොමද සුළු කරන්න පුළුවන්. ඒ කපන්න පුළුවන්. ඒතර වම් පැත්තේ ඉන්නේ කෙලවරෙම ඉන්නේ 2t මූල 3. ඒ කැපුවා r නෝට දැම්ම w බෙදීම 3. කලින් r වටා w බෙදීම 3. ඒතර මෙතන ඉතුරු ඉඳරෝනේ w විතරයි. ධන මෙතන ඉන්නේ p වැඩි කිරීම. p කියන්නේ w මූල 3 බෙදීම 2. ඒ කැපුණා 2 මූල 3. සමානයි දකුණු පැත්තේ ඒ කැපුණාම එන ටික ලියා ගන්න. මෙතනින් එන්නේ w මූල 3. මෙතනින් එන්නේ ඒ කැපිලා ගියාම w වැඩි කිරීම ඕන වහන් වත් කළම ලියමු මෙතන. ඒ කැපුණා 4w ධන 4w මූල 3. 4w මූල 3 දෙවරක් 2 4යි ධන 2w. මෙතන එන්නේ 2w මූල 3. මෙතන එන්නේ 2w ධන මෙතන එන්නේ w මූල 3. ඕන අපි වල හොඳ වෙන වැඩි. මෙතන 2ට 2 කැපෙනවා. මේ එන උත්තරේට අපි තාපීලෙන් ලියමු. 2t මූල 3 ධන මෙතන ඉන්නේ මොකද්ද? මෙතන මම පේනවා මේක තාම 2t මූල 3 මෙතන 2ට 2 කැපෙනවා. මෙතන ඉන්නේ 3w සමානයි මේ පැත්තේ ඉතුරු වෙන ටික බලමු. 4w මූල 3 w මූල 3 5w මූල 3 මේ w කියන එක වෙන්න මොකද්ද කියලා බලන්න. w වලට මෙතන w බෙදීම 3 p සුළු කරා. එතකොට 3w
මෙතන තව එකක් තියෙනවනේ 3W මෙතන 4W වෙනවා මෙතන දෙකට දෙක කැපෙන 3W මේක එක 4W මෙතන ඉතුරු වෙන්නේ 2W 2W 4W ධන ඉතුරු ටික කියන හරියට එකතු කරන්න ඔක්කොම තියෙන්නේ මේ කරණේ මූල තුන වලින් 4යි 1 5යි 6 7 8යි 8W මූල තුන හොඳයි දරුවෝ අපි අපෝ චෙක් කරමු නෑ කීවලට උත්තරේ වැරදි වෙන්න පුළුවන් මේ ඔක්කොම හරි මේක හරි මෙන්න මෙතන හරියට සුළු කරන්නේ දෙකට දෙක කැපුණා මූල තුන වැඩි කිරීම මූල තුන කියන්නේ 3 3W දැන් W කියන 4W මෙතනින් ආව 2T මූල තුන හොඳයි ඒතර වම් පැත්ත ප්‍රකාශනේ හරි දකුණු පැත්තේ මේ 2W 2W 4W වෙනවා මෙන්න මේ ඔක්කොම තියෙන මූල තුන ගුණාකාර වලින් අපි මේ ටික ඔක්කොම කම්බයින් කරා අපි කම්බයින් මැච් නේ ඉතින් අපි ඔක්කොම කම්බයින් කරා කම්බයින් මැච් ඉඳන් නෙවෙයි ඉතින් මේ ටික ඔක්කොම සජාතීය පද එකතු කරා ඔක්කොම තියෙන මූල තුන ඇසුරින් 4යි 5යි 6 7 8යි හරි මේක වෙන්නේ නැති 4W 4W කැපුණා 2T මූල තුන සමාන 8W මූල තුන දෙපැත්තම කපමු 2යි මූල තුන ආන්න ඒක ලස්සන සරල උත්තරයක් කියනවා T සමානයි 4W මේක තමයි උත්තරේ හොඳයි දරුවෝ එතකොට මේ ගාන මුලින් නම් බලමුත් ඔබට උත්තර තුනක් අපි ගත්තා නේද P සමානයි W මූල තුන බෙදීම 2 මේක සොයන්න තියෙන්නේ ඔප්පු කරන්න තියුණ R සමානයි W බෙදීම 3 මේක ඔප්පු කරා T සමානයි 4W කියලා ලිව්වා මෙන්න මේ උත්තර තුන තමයි ලබා ගත්තේ හරි හොඳයි දරුවනි එතකොට ඒ ගානේ තියෙන අවසානයි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු